මම මේ අද කොහෙද ඇවිල්ලා ඉන්නේ? මම මේ ඉන්නේ ඩුබයි මෙට්‍රෝ ස්ටේෂන් එකක් ඇතුලේ. මෙට්‍රෝ එක ඩුබයි වල තියෙන ඉතා උසස් ගණයේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක්. ඒ නිසා මම අද හිතුවා මේ මෙට්‍රෝ එක ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලට කියන්න. ඒ නිසා රැඳිලා ඉන්න මේ කවීතිසරු ඉබාගාතේ. මේක තමා මේ රටේ තියෙන පිළිවෙල. ඔයාලට මේ පේනවා ඇති කාන්තාවන් සඳහා වෙනම ආසන වෙන් කරලා තියෙනවා. ඒ වගේම ආබාධිතයන් සඳහා වෙනම ආසන වෙන් කරලා තියෙනවා. මම මේ දේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මේ ස්ටේෂන් එක ගත්තොත් අපිට කිසිම තැනක කුණු චුට්ටක්වත් පේන්නේ නැහැ. මොකද මේගොල්ලෝ නිසියාකාර කුණු දාන්න ඩස්බින් හැම තැනම ප්ලේස් කරලා තියෙනවා. මේ මෙට්‍රෝ ස්ටේෂන් එකේ හැම පඩිපෙළක්ම ස්වයංක්‍රීය වැඩ කරන්නේ. මම එක දෙයක් පෙන්නන්නම්. අතන ඔයාලට පේනවා ඇති රතු පාට පොඩි බොක්ස් එකක් තියෙනවා. මේකේ හදිසි අවස්ථාවකදී කෙනෙක් වැටුණා කියමුකෝ. අපිට මේ බොත්තම ප්‍රෙස් කරලා ඉවර වෙලා මේ පඩිපෙළ නවත්තන්න පුළුවන්. හැබැයි ඩුබයි වල එක දෙයක් තියෙනවා. අපි ආවට ගියාට මේක නවත්තන්න බෑ. එහෙම වුණොත් අපිට ලොකු දඩයක් ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් දිරාම් 2000ක දඩයක් ගෙවන්න වෙනවා. ඔගොල්ලෝ මෙට්‍රෝ වල ට්‍රැවල් කරනවා නම් මෙන්න මේ වගේ නොයිල් කාඩ් එකක් ඔගොල්ලෝ පර්චේස් කරගන්න ඕනේ. ඉතින් කාඩ් වර්ග ගැන කතා කරොත් එහෙම ගෝල්ඩ් කාඩ් එක තියෙනවා, සිල්වර් කාඩ් එක තියෙනවා, බ්ලූ කාඩ් එක තියෙනවා. ඒ වගේම තියෙනවා රෙඩ් කලර් වලට one day pass. වගේම අපි අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕන ඔයාලා සංචාරක විදිහට ඩුබයි යනවා නම් මේ කාඩ් වල මොකක්ද තියෙන විශේෂත්වය කියලා. සිල්වර් කාඩ් එකයි ඩේ පාස් එකයි සංචාරකයෙක් විදිහට ඔයාට භාවිතා කරන්න පුළුවන්. සෝන් එකෙන් සෝන් එකකට කැපෙන්නේ දිරාම් 3ක් විතරයි. හැබැයි මේ ගෝල්ඩ් කාඩ් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ ගෝල්ඩ් කැබින් එකක් තියෙනවා මේ මෙට්‍රෝ එක ඇතුලේ. එතකොට ගෝල්ඩ් කාඩ් එකකට ඔයාලා සෝන් එකෙන් සෝන් එකකට ගියොත් දෙගුණයක් ගෙවන්න ඕන. එතකොට සාමාන්‍ය බ්ලූ කාඩ් එක භාවිතා කරන්නේ ඩුබයි වල ජීවත් වෙන ජනතාව. ඒ වගේම ඩුබයි වල ඉගෙන ගන්න ආපු ළමයි තමයි මේ බ්ලූ කාඩ් එක භාවිතා කරන්නේ. මම දැන් මම ළඟ තියෙන කාඩ් එක টොප් අප් කරන්න යන්නේ. අවම টොප් අප් එක දිරාම් 20ක්. මේ තමයි টොප් අප් මැෂින් එක. මේ මැෂින් එකේ කාඩ් එක අපි තියමු මේ විදිහට. තිබ්බට පස්සේ කාඩ් টොප් අප් දිරාම් 20 10ක් දැම්මා. ඉතුරු 10ක් දැම්මා. මේක ප්‍රොසෙස් වෙනකන් අපිට කාඩ් එක රිමූව් කරන්න බෑ. ඔයාලට ඕන නම් රිසිට් එක print කරන්න පුළුවන්. මේ විදිහ රිසිට් එකක් එනවා. ඔන්න අපි අපේ කාඩ් එක මෙට්‍රෝ එකට යන්න කලින් අපි টොප් අප් කරලා ඉවරයි. මේ විදිහට තමයි අපිට සාමාන්‍යයෙන් මේක රීචාර්ජ් කරගන්න පුළුවන්. ඇත්තටම හොඳ සර්විස් එක. සාමාන්‍යයෙන් තප්පර 30ක් ඇතුළත අපිට මේ කාඩ් එකට සල්ලි දාගන්න පුළුවන්. ඒකත් හරි ලේසි ක්‍රමයක්. ඉතින් මේ රටවල් දියුණු වෙනවා. දවසින් දවස දියුණු වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් මේ වගේ රටවල් වලට ඇත්තටම ලොකු දේවල් නෙමෙයි, පුංචි දේවල්. අපි යමු. මේ තමයි මෙට්‍රෝ මැප් එක. සාමාන්‍යයෙන් ඔයා සංචාරකයෙක් විදිහට ඩුබයි වලට මුලින්ම එනවා නම් බය වෙන්න එපා ඩුබයි වල ඇවිදින්න. මේ තමයි මෙට්‍රෝ එක ඇතුලේ තියෙන මැප් එක. ඔයාලට යන්න ඕන තැන, ඒ හැමදේම අදාළ තැන සියලු දේ මෙතන පෙන්නලා තියෙනවා. මේ විදිහට බලලා ඔයාලට යන්න ඕන කොහෙද කියලා ඔයාලට යන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා. ඔයාලා තනියම සංචාරයකට මේ වගේ රටකට එනවා වුණත් මොකද මේ ළඟදී
මම අහන්න ලැබුණා මේ රට තමයි ඇත්තටම ලෝකයේ අංක 1 ආරක්ෂිත රට. ඒ විදිහට බය වෙන්න එපා. මේ රටට එන්න ඇවිදින්න බය වෙන්න එපා. ඒ නිසා තනියම ඇවිල්ලා මේ රටවල වල ඇවිදින්න පුළුවන්. අපි දැන් ඉන්නේ මෙට්‍රෝ එක ඇතුලේ. මම ඔයාලට කිව්වනේ අපි පාවිච්චි කරන්නේ මේ ගෝල් කාඩ් එක කියලා. මේ ගෝල් කැබින් එක පොඩ්ඩක් සුව පහසුයි. මේ ආසනයක් උනත් ගත්තත් හොඳ සුව පහසු ආසනයක් තමයි මේ ගෝල් කැබින් එකේ තියෙන්නේ. සිල්වර් ක්ලාස් එක ගත්තොත් ඊට වැඩිය පොඩි වෙනස්කම් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි සිල්වර් කාඩ් එකේ පොඩ්ඩක් ජනගහනය වැඩි ඩුබයි වල. හැබැයි මේ ගෝල් කැබින් එකේ එහෙම ලොකු ජනතාවක් බලා ගන්න බෑ. ඔයාලට බොහොම සුව පහසු විදිහට මේ ගෝල් කැබින් එකේ ගමන් කරන්න පුළුවන්. තමයි මෙට්‍රෝ එකේ ඉදිරි ආසනේ. මෙතන වාඩි වෙන්න බෑ කියලා දාලා තියෙනවා. ඒතකොට බෑග් තියන්නත් බෑ. දැන් මම තමයි මේ මෙට්‍රෝ එක පාලනය කරන පාලකයා. ඇත්තටම මේ මෙට්‍රෝ එක මේ මෙට්‍රෝ ලයින් එකම ඩුබයි වල තියෙන හැම මෙට්‍රෝ එකක්ම ස්වයංක්‍රීයව තමයි ධාවනය වෙන්නේ. හැම විනාඩි 4කට සැරයක්ම මෙට්‍රෝ එකක් එනවා. බොහොම සුව පහසු විදිහට ගමන් කරන්න පුළුවන් මේ මෙට්‍රෝ එකේ. මෙතනින් තමයි ගෝල් ක්ලාස් එක වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ ඩෝ එක ඕපන් කරලා එහා පැත්තට ගිහපුවම සිල්වර් ක්ලාස් එකේ යන පැසෙන්ජර්ස්ලට ට්‍රැවල් කරන්න පුළුවන් ඒ පැත්ත. المحطة الأخيرة لهذا القطار هي තව එක දෙයක් මේ මෙට්‍රෝ එක ගැන මම ඔයාලට කියන්නම ඕන. ගොඩක් රටවල අංක 9 කියන්නේ ටිකක් අකමැති අංකයක්. හැබැයි ඔයාලා දන්නවද ඩුබයි මෙට්‍රෝ එක ආරම්භ කෙරුවේ 2009 9 වෙනි මාසේ 9 වෙනිදා. ඒ වගේම තමයි වෙලාව රාත්‍රී 9යි විනාඩි 9යි තප්පර 9ට තමයි මෙට්‍රෝ එක ආරම්භ කළේ. ඉතින් අද වෙද්දි අවුරුදු ගණනාවක් ගිහිල්ලා ඉවරයි. මේ වෙද්දි මේ ඩුබයි මෙට්‍රෝ එක ඇත්තටම මං හිතන විදිහට සාමාන්‍යයෙන් මේ රටට විදේශිකයන්ගෙන් ඩොලර් බිලියන ගණනක ආදායමක් මේ රටට මේ මෙට්‍රෝ එක නිසා ලැබිලා ඉවරයි. ඉතින් මේ වගේ දේවල් තමයි රටක දියුණුව කියන්නේ. ඔය වගේ ගොඩක් දේවල් එක්ක අපි තවත් ලස්සන දවසක හමු වෙමු. මේ දේවල් තමයි දැනගන්න තියෙන්නේ. ඔයාලත් සංචාරකයෙක් විදිහට ඩුබයි වලට එනවා නම් එන්න බය නැතුව තනියම උනත් කමන්නේ. මේ රටවල් වල බය නැතුව ඇවිදින්න පුළුවන්. මේ මෙට්‍රෝ එකෙන් ඔයාලට යන්න ඕන ගොඩක් තැන්වලට මේ මෙට්‍රෝ එක ලින්ක් වෙලා තියෙනවා. ඔය දේවල් තමයි මෙට්‍රෝ එකත් එක්ක අද දවසේ කියන්න තියෙන. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා ආදරෙන් පරිස්සමෙන් ඉන්න. මේ හැමදාමත් ඔයාලට ආදරය කරන කවි තිසරු ඉබාගාතේ අමතක නොකර අපි දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 සීමාව පසු කරලා ඉවරයි. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ඔයාලට ආදරෙන් මතක් කරන ගමන් අපි ආයෙත් දවසක හමු වෙමු. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.